පහසුවක් ලබා දුන්නා. ඒ වගේම ආදරයේ සෙනෙහස මාවිලෙන් ඔබ උතුරන්න ලබා දුන්නා. ඇත්තමයි ස්වාමීනි, ඒක නම් ඇත්ත තමයි මගේ ස්වාමීනි. ඒ අතින් මට හරිම සන්තෝෂයි මගේ මහේසිකාවේනේ. ස්වාමීනි, මටත් ඔබතුමා සමග මෙහෙම ජීවත් වීම ගැන මටත් කියා නිම කරන හැකි සන්තෝෂයක් ස්වාමීනි. මහේසිකාවේනේ. ස්වාමීනි, එක්තරා අවස්ථාවකදී අපි මේ රාජමන්දිරයේ කොයිතරම් සතුටින් සන්තෝෂෙන් කාලය ගත කළත් එක වෙලාවකට මගේ හිතට මහා ලොකු කනස්සල්ලක් දැනෙනවා. ඒ මොකද ස්වාමීනි? ඒ අන් කිසිවක් නිසා නෙමෙයි කුමාරිකාවනේ. එන මොකද ස්වාමීනි? මගේ ඇවැම්මෙන් පසු මේ රාජ්‍යයේ මිනිතුරුල බාර ගන්නට වගේම කියලා මගේ ලේන මසින් හැදුණු උරුමකාරයෙක් එහෙම නැත්නම් මේ රාජ වංශික පරම්පරාව ගෙන යන්නට මගේ ඇවැම්මෙන් පසු මේ උරුමකාරයෙක් නැති එක ගැන මම ගොඩක් දුරට කනස්සල්ලේ පසු වෙනවා කුමාරිකාවනේ. ස්වාමීනි, ඔබතුමාට මම මෙතන කරා කියන කියලා තමයි හිතේ තියාගෙන හිටියේ ස්වාමීනි. ඒ කිවි අද ඔබේ මොකේ මම ලොකු වෙනසක් දකිනවා. කියන්නේ මොන හරි සතුටුදායක ආරංචියක් නම් නොසඟ පවසන්න. ඇත්තමයි ස්වාමීනි, ඒක හරි සතුටුදායක ආරංචියක් ස්වාමීනි. එහෙමද කුමාරිකාවනේ? මහේසිකාවේනේ. ස්වාමීනි. සයන්දිපති. නමස්කාර වේවා දෙවන්නාස. නමස්කාර වේවා. එමන්සෝ. මේ විදිහට මගේ කුමාරිකාවත් මමත් මේ විදිහට විනෝදයෙන් කාලය ගත කරනකොට මේ රාජ සභා ගර්භයට ඇතුල් වෙනවා නම් උඹට මම රාජ සභා මේ රාජමාලිගාවේ ඒ දොරටුවේ සවි කරලා දීලා තිබෙනවා ගණ්ඩාවක්. ඒ ගණ්ඩාව නාද කරලා පැමිණෙන්න ඕන. අවසාර මං එක නාද කර කර අනේ ආවේ. මොකද කිව්වේ? මං එක නාද කර කර නාද කර කර ආවන කොයි මිනිස්සු අපේ શબ્ද ඇහුණා? ඔබතුමාට තියා මය ගණ්ඩාරේ මට සත්‍ය ඇහුනෙත් නෑ. මොකද කිව්වේ? ඔබතුමා දුන්නු ගණ්ඩාරේ ඔබතුමාට තියා මට ඇහුනෙත් නෑ. ඒ මොකද ඒකට හේතුව මොකද්ද? මම බැලුවා මොකද මේ ඔබතුමා දුන්නු ඔය ලොකු ගණ්ඩාරේ සාධ්‍ය නැත්තේ කියලා. ඔව්. මං ඉතින් ඒක දැන් හෙලවිල්ල මදි කියලා. ඔව්. මං ඊට පස්සේ ඔක හයියෙන් පද්ද බලන්න ස්වාමීනි. ඉතින් ඒ ඇහුනෙත් නෑනේ શબ્දේ. පද්දව ඒත් මේකේ සද්දේ නෑ. හ්ම්. ඊට පස්සේ ආයිතියක් හයියෙන් හොලව ඔව්. අවතර හෙලවිල්ල වැඩිකමට ගණ්ඩාරේ කරටිය කඩලා ගිහිල්ලා. යකෝ ඉතින් ඔය තරම් වේගෙන් මොකටද ඔක පැද්දුවේ? ඒකේ සද්දෙන්ට පද්දන්න බෑ. අයියෝ කරොත් මහ මෝඩ ක්‍රියාවක් තමයි කරන්නේ. ඒක නම් ඇත්ත තමයි ස්වාමීනි. අනේ අතල මං වාගේ තකතිරු ගොන් නාම්බෙට. ඇයි? නෑ ඒක හොලවන්නේ නැතුව අගේ කියනවා ඉවරනේ. මහසයන්දිපති එතකොට රාජ සභා ගර්භයට පැමිණෙනකොට ගණ්ඩාව නාද කරන්න අමතක වුණා කියමුකෝ. අර නිවහනකට ඇතුල් වෙනකොට අපි නිකමට වගේ අපේ පුරාණයේ කතාවක් තිබෙනවා ඔගුරේ රැල්බුල් ඇහැරලා යම් කිසි පුද්ගලෙක් මේ නිවහනට පැමිණෙනවා කියන එක දැනුම් දෙන ක්‍රමයක් තියෙනවා. යාපති එහෙම නම් තියෝ මගේ රැල් නැතුව වෙන්නේ. ප්‍රමාද වෙලා හැම දවසකම රාජ සභා ගර්භයට පැමිණෙන එක දැන් පුරුද්දක් වෙලා. ඇත්ත දේවංග අතත් ප්‍රමාද වුණානේ. ඔව් ඒකට හේතුව දේවංග අත මං පුදියවා. අයියෝ බලන්න මහේසිකාවේනි මේ රාජ සභා ගර්භයක කතා කරන්න පුළුවන් වටිනා වචනයක් දෙක කතා කරේ බුද්ධිය ආවා. ඒ කියන්නේ රාජ භාෂාවෙන් නෙවෙයි කතා. රාජ්‍ය භාෂාවට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ මේ වචනේ. එතකොට දැන් අපි බුද්ධියන්නේ. ඕ පොඩ්ඩක් ඉන්න. මටත් කෙනා හොයාගන්න බැරුව හිටියා. ඇයි? මම පතල යායට ආපු ගමන් පතල ගෑනු කියපු කතාව ඇත්ත. මොකද මිනිස්සු බතලයා ගෑනු කිව්වේ? මට පතල යාය ගෑනු කිව්වා කවුද කෙනෙක් බුදියෙන්නට ජනෙල් වලින් එපිකම් කරනවලු. ගෑනු බුදියන් ඉන්න කියලා කෝටු වලින් අයිනවලු. මේ පීසකා. මහසයන්දිපති මගේ යක්ෂයාර උඩ කරන්න එපා තේරුණාද? අපි අකෝ ඔය ගෙවල් ගන්න ගිහිල්ලා කරලා කෝටු කෑලි වලින් අයින්ලයි එහෙම මෙහෙන් දොරවල් වලට රට්ටු කරන්න ගියේ නෑ මිනිහෝ. එහෙනම් ගහරකට මොකද කරන්නේ? යකෝ මම කිව්වේ දැන් මේ රාජ්‍ය භාෂාව. දැන් උඹලා බුදියනවා කියලා කතා කරන්නේ මේ රාජ්‍ය භාෂාවෙන් වැදගත් වචන. රාජ භාෂාවෙන් වැදගත් වචන. දැන් උඹලා බුදියනවා. අපි බුදියනවා. අපි එහෙම නෙවෙයි. අපි සැතපෙනවා. අන්න ඒක නම් ඇත්ත. අපි ශ්‍රීහන් ගබඩාවේ සැතපෙනවා. සිවක්ක ලක්ක පකඩ. ඔබතුමා සැතපෙනවා. ඒ රාජ්‍ය භාෂාව වැදගත් වචන. එහෙම නේද ප්‍රියම්බිකාවි? ඒක තමයි ස්වාමීනි. දැන් මට තේරෙනවා ඔය රාජ භාෂාවෙන් සැතපෙනවා. දැන් උඹලා ඔය වැසිකිලි කැසිකිලි යන එකට මොකද්ද කියන්නේ? යන්නේකද? ඔව්. මං කියන්නේ ගංගුලුව බාන්න යනවා. මොකක් බාන්න යනවා? ගංගුලුව බාන්න යනවා. කවුද ඔය බාන්නේ? බාන කට්ටිය බාන. කොහෙන්ද බාන්නේ? ගෑවෙන තැඟුණුම් බෑවෙනවා. අයියෝ ගංගුලුව බානවා. මං ගලන්න තේරෙනවා කියනවා. දැන් අපේ රාජ්‍ය භාෂාවෙන් අපි එහෙම නෙමෙයි ඒකට ව්‍යවහාර කරන්නේ. අනික අපි තවත් එකක් කියනවා. හ්ම්. ගංගුලුව බාන්න
ගාන්න යනවා. ඔව්. වතුරු තලන්න යනවා. ඊයා කරන්න යනවා. ඔව්. රෙන්ඩර් ඔය වගේ කැත වචන මේ රාජ්‍ය සභා කරපේ පාවිච්චි කරන්න වටින්නේ නැහැ මිනිහෝ. ඔව් අදා නෑ රාජ්‍ය භාෂාවට. දැන් අපි එහෙම නෙමෙයි. රාජ්‍ය භාෂාවෙන් වැදගත් වචනේ. අපි මහරජුරෝ ශරීර කෘත්‍ය කරනවා. ශරීර කෘත්‍ය කරනවා. එහෙම වැදගත් වචන. එතකොට දැන් සාමාන්‍යයෙන් අය තවත් උඹලගේ ව්‍යවහාරයේ තියෙන වචන මොනවද ඔය වචන? මොනවද ඔබතුමාට කියන්නේ? මේ වැසිකිලි යනවා කියන එකට. ඔව් වැසිකිලි කැසිකිලි යනවා කියන එකට. ඒකට තමයි දිමන්තුවේ. කිව්වේ. එතකොට දැන් ඔය දැන් අපි හිතමුකෝ අනුභව කරනවා කියන වචනේ අපි පාවිච්චි කරන්නේ. අනුභව කරනවා. ඔව්. දැන් උඹලගේ භාෂාවෙන් මොකක්ද ඔක? අපි කියන කෙල බානවා කියලා. අයියෝ බලන්නකෝ දේවිය මේ වචන වල තියෙන කැතකම. රාජ මාලිගාවක කතා කරන්න ව්‍යවහාර කරන්න පුළුවන් වචනද මෙව්වා. ඔබතුමාලා වැසිකිලි යන්නේ නැද්ද? අපි වැසිකිලි යන්නේ යන්නේ. නෑ. එහෙනම් අපයක් අහගෙන නැද්ද? හැබැයි ගහගෙන නැති නිමි මිනිස්සු අපි වැසිකිලි යන්නේ නෑ. එහෙනම් කලු කරලා කෝපි බොනවා. ඔය කිව්වේ කලු කරලා කෝපි බොනවා නෙමෙයි මිනිස්සු අපි ඒකට පාවිච්චි කරන්නේ මේ රාජ්‍ය භාෂාව රාජකීය වචන. මොකද්ද? ශරීර කෘත්‍ය කරනවා. දේවයන් ආන්ද. ඔව්. ඕක කොහම කෙරුවා? කොතනින් කෙරුවා කියන්නේ එක තනින්නේ. ඔය ඒක ඇත්ත. හරි. දැන් මෙහෙම හිතපන්. දැන් මම මේ රාජ්‍ය පාලනය කරගෙන ඉන්න සමය වෙන විට අපි හිතමු අල්ලපු ප්‍රත්‍යන්ත රාජ්‍යයකින් මාව මුණ ගැහින්න රාජ්‍ය දූතයෙක් පැමිණෙනවා. එතකොට රාජ්‍ය දූතයා පැමිණෙනකොටම කවුද දැන් පිළිගැනීමේ නිලධාරියා වශයෙන් කටයුතු කරන්නේ? මොනවද මේ? කවුරු වෙනුවෙන් කවුද දැන් ප්‍රථමයෙන්ම මුණ ගැහෙන්නේ? මේ ඇතාවාගේ පුතා. මහා සේනාධිපති. දිරි. එතකොට දැන් ඒ රාජ්‍ය පැමිණෙන ඒ රාජ්‍ය දූතයින් පැමිණලා අහනවා ඔබ මුණ ගැහෙනකොටම මහා සේනාධිපතිතුමා දැන් මේ වෙලාවේ අපිට මේ මහරජතුමා මුණ ගැහෙන්න පුළුවන්ද? එතකොට දැන් මම ඉන්න රාජකාරිය ඔබ රාජ්‍ය වචන වල රාජ්‍ය භාෂාවෙන් කොහොමද කියන්නේ? ඔබතුමා ඉන්නේ එතකොට කොහෙද? අපි හිතමු මම භෝජනාගාරේ. මං කියනවා. මං කියනවා හපු ගමන් අපේ මහරජතුමා. හරි. භෝජනාගාරේ. හරියට හරි. ශරීර කෘත්‍ය කරලා අනුභව කරනවා. ගෞරව ස්වාමීනි. යකෝ ශරීර කෘත්‍ය කරලා කොහොමද අනුභව කරන්නේ? එතනින්ම මගේ ආත්ම ගෞරවය නම්බුව සම්පූර්ණ ඉවරයි නේද? හැදෙන්නේ නැහැ කවදාවත් උඹ. හැදෙන ගහ දෙපැත්තෙන් දෙවි. කවදාවත් හදන්න බෑ. එතකොට එතනින්ම බලපන් අපේ රාජ්‍ය ගෞරවය නම්බුව ඉවරයිනේ. එතනින්ම ඔබතුමාගේ මොකද? මගේ. ජාවතර එහෙම කියන්නේ හරියට මං කියන අපේ මහරජතුමා භෝජනාගාරේ ආහාර අනුභව කරනවා. හරි. ඒකනේ ඔය තේරුනේ වැටදිග ගියේ. යන්න කියලා දෙකට නැමිලා. ඒක නෙමෙයි. මහේසිකාවිනි. ස්වාමීනි. දැන් ඔබ මට සුළු මොහොතකට කලින් ප්‍රකාශ කළා මේ සතුටුදායක ආරංචියක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. මට ප්‍රකාශ කරන්න කියලා. ඔව් ස්වාමීනි. යම්බිකාවි. කියන්නකෝ සතුටුට පුළුවන් මේ සුභ ආරංචිය මොකක්ද කියලා. ඇත්තමයි ස්වාමීනි. මම ඔබට කියන්නම කියලා තමයි හිටියේ. ස්වාමීනි. ඔබට තව කිපුච්චා. මොනවා කිව්වේ? ඔව් ස්වාමීනි. දෙයනේ ඔබන තරන්න සතුටුදායක ආරංචියක් කුමාරිකාවනි මගේ ප්‍රියාදර මහේසිකාවිනි. වසර ගණනාවක් බලාපොරොත්තු හිටපු බලාපොරොත්තුවක් එහෙනම් මුදුන්පත් වුණා. ඇත්තමයි ස්වාමීනි. ඇත්තම මට නම් අද දැනෙන සතුට කියා ගන්න බෑ. ඇත්තම මට දැනෙන සතුට කියා ගන්න බෑ. මට හරි සතුටුයි. මහසේනාධිපති. ඇහුණාද ඔබට සතුටුදායක ආරංචිය? අවතර මොකද්ද? මට දරුවෙක්. ඔව් මගේ ප්‍රියාදර ප්‍රියම්බිකාවිට. පොඩ්ඩක් ඉන්න අඩි 8ක් විතර මීවඩයක් තියෙනවා. මොකද? මොකටද? අඩි 8ක් විතර උතු මීවඩයක් තියෙනවා. මොකද දැන් අඩියටක් විතර රුපියල්ද? නෑ ඉතින් ගැප්පරේ හොඳල දුක් ඇති. මොනවා? හරි තව මේක මේ බෝලාමරම්බේ පමණයිනේ. ගමන්න බෑ. හරි හරි. තමලේට කියලා අපිට කොච්චර සන්තෝෂයක්ද සතුටක්ද? එහෙනම් ප්‍රියම්බිකාවිනි ස්වාමීනි. ප්‍රකාශ කරන්න. සමහර මම අහලා තියෙනවා කාන්තාවන් මේ අවස්ථාවට ළඟා වුණාන් පස්සේ ඔව්. එක නානා ප්‍රකාර විදිහේ ආසාවල් ඇති වෙනවනේ. ඒක නම් එහෙම තමයි ස්වාමීනි. ඇයි මොකද? දෙවිනාට අඹකට පහක් දෙන්න. ඒ මොකටද? මන්නේ. නෑ ඒව මට එපා. අවශ්‍ය නැහැ. යකෝ රාජ මන්දිරේ ඕන තරම් රාජ භෝජන තිබියදී අඹ ගැට මොකටද මිනිහෝ? ඒක තමයි. අඹ ගැටි. ගැබ්බර මාතාවන් කියන්න කුමාරිකාවනි. කියන්න ස්වාමීනි. ඔබට ඒ වගේ විශේෂ ආසාවක් ඇල්මක් තිබෙනවනම් මම ඉරහඳ දෙක ඔබට
මේ ඡන්ද ගෙනත් දෙනවා කියලා මම පුරුදු වෙන්නේ නැහැ. තමයි ස්වාමීනි මම දන්නවා මම ඉල්ලන ඕනම දෙයක් ඔබතුමා මට ලබා දෙනවා කියලා. කියන්න කුමාරිකාවට. ස්වාමීනි මට කනබොන දේවල් නොවේ. ඔව්. මට එකම දුරු දුකක් තියෙනවා ස්වාමීනි. ඔව්. ඔබතුමා සමග මේ රටේ රටවැසියන්ගේ දුක් සැප දුක් සොයා බලලා ඔව්. ඒ කට්ටිය සමග වීථි සංචාරයක් යන්නේ ඒ කට්ටියගේ දුක් සැප බලන්න. හරිම සතුටුදායක ආරංචියක්. බලන්න කාන්තාවන් මේ தත්ත්වයට පත් වුණාට පස්සේ කාන්තාවන්ට එක එක විදිහේ নানা ප්‍රකාර විදිහේ ආසාවන් නැති වෙනවා. ඔව් ස්වාමීනි. ඒ වුණාට මගේ මහසිකාවට ඇති වෙලා තිබෙන්නේ උතුම් වූ ආසාවක්. රටේ සංචාරණය කරන්න. ඒ වගේම රටේ අහිංසක දුවි දුප්පත් ජනතාවගේ දුක සැප විමසන්න. එහෙමයි ස්වාමීනි. බලන්න කොයිතරම් වැදගත්ද කියලා. හරි කුමාරිකාවනි. කියන්න ස්වාමීනි. එහෙමනම් ඔබගේ ඒ අභිප්‍රාය මම හෙට දවසේ හෙට උදෑසනම මම ඒ සියල්ල සූදානම් කරන්න. එහෙමයි ස්වාමීනි මම දන්නවා ඔබතුමා හැමදේම මට ඉෂ්ට කරනවා කියලා ස්වාමීනි. අනිවාර්යයෙන් ප්‍රියාදර කුමාරිකාවනි. මම ඒ හැම දෙයක්ම ඔබ වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරලා දෙනවා. හොඳයි. අනේ කාලේ වනේ වාසයේ කිව්වා. ඈ උඹලගේ තියෙනවද? අපේ දෙවියන් අතරත් මහ පුදුම ආසාවක් නැති වෙන්නේ. මං කියන්නේ ගැබ්බර වෙච්ච මාතාවක් කවුද රටපණ හැවිදින් ඒ තරම් ආසාව. මම ගෑණි අවසාන දරුවා ලැබෙද්දි අපේ කොට පිටිය ඔක්කොම උලා ගෑවා. ආයි දෙවියන් අතර යන්න උනලද? ඔව්වට තමයි. උඹලට නම් කොච කොච. බලමු කොච. කාණේ. කියන චතුරාංගනී සේනාංගයේ කැටුව මුළු රාජ්‍ය පුරා වීථි සංචාරයක් ආරම්භ කළා. තම ප්‍රියාදර මහේසිකාවගේ ආසාව ඇල්ම වෙනුවෙන් මේදා සතුටින් සන්තෝෂයෙන් වීථි සංචාරය කරන මහරජතුමන් ඇතුළු සේනාංගය. ඇතවලාවේ හිරුකෙන් නැගිල වෙලාවේ ඇතවලාවේ හිරුකෙන් නැගිල වෙලාවේ නාමර සිත් පෙටල් පිරේවි යම් මිතුරේ හිරුතමාවි ඇතවලාවේ හිරුකෙන් නැගිල වෙලාවේ නාමර සිත් පෙටල් පිරේවි යම් මිතුරේ හිරුතමාවි Turuel pisahama, ina madanalahama. Turuel pisahama, ina madanalahama. Eta wallavi, hiruken negilvelavi. Eta wallavi, hiruken negilvelavi. Nabarsit pimirevi, yamu miture hirudamuavi. Satu dari suami apa? Kelilal sina katai angan hulit kunil balai surapurame sitenne Onalun kaya latan wana pet pasukaral edin piturani biyai basal ke rata kita siri tilewa samasit pemil pirewa samasit pemil pirewa etawalavi iruken negilavelavi namarasit pemil pirevi yam miture hirudamuavi Suami,
ස්වාමීනි. අවතාව මම කියන්නේ මෙහෙම දෙයක් ස්වාමීනි. ස්වාමීනි. Oh. ස්වාමීනි. මහජනපති බලාගෙන අයියෝ ඉරිපල් වයසේ පමරුල්සේ මත් වෙලා අපි යමු මිතුරේ ලස්සන මල්රුල් සොයා එක එක පාටින් නටුවක මල් පිපිදිලා සියුතුල් මොමුණයි තාලින් ගීවැල් ගයා ඉරිපල් වයසේ පමරුල්සේ මත් වෙලා අපි යමු මිතුරේ ලස්සන මල්රුල් සොයා එක එක පාටින් නටුවක මල් පිපිදිලා සියුතුල් මොමුණයි තාලින් ගීවැල් ගයා මහජනපති බලාගෙන පරිස්සමෙන් එමේ ඉරිපල් වයසේ පමරුල්සේ මත් වෙලා අපි යමු මිතුරේ ලස්සන මල්රුල් සොයා එක එක පාටින් නටුවක මල් පිපිදිලා සියුතුල් මොමුණයි තාලින් ගීවැල් ගයා සියුතුල් මොමුණයි තාලින් ගීවැල් ගයා Aduh, hari santos. මට එක්කමනේ ඔබතුමා මෙතෙන් පැමිණලා ඉන්නේ. මම පැමිණලා නම් ගොඩක් වෙලා. ඒත් ඉතින් මම ඔබේ වින්දනයට බාධා කළේ නෑ. එතුමයි අනේ අපේ පුංචි කුමාරයා මට සුළු මොහොතක් මගේ දෝතට අරගෙන මට පොඩක් නෝන්න ආසයි අපි ගාපීනි. අනේ ස්වාමීනි. ඉතින් ස්වාමීනි
දෙන්නට කවදාවත් හිතුවේ නෑ මේ විතර සම්පතක් ලැබෙයි කියලා. ඒ වගේ තමයි කුමාරිකාවනි. බලන්න. දැන් අපිට සැකයක් නැතුව මේ රාජ්‍ය ජීවත් වෙන්න පුළුවන් මගෙන් පසු මගේ යෑමෙන් පසු මේ රාජ්‍ය මිනිකිරුල මේ රාජ්‍ය බාර ගන්නට මගේ මෙලී මසින් හැදුණු වෙන්න දරුවෙක් ඉන්නේ කියලා මම ස්වාමීන් වහන්සේ ආඩම්බර වෙනවා කුමාරිකාවට. ගොඩක් ආඩම්බරයි ස්වාමීනි. මගේ රත්න පුතා. එපමණ මමත් සුළු මොහොතක් මගේ පුංචි පුතාව මුහුරතල් කරන්න. ස්වාමීනි ඔබතුමන් නලවන්න ටිකක් බලන්න මට ඔබ ඉන්න අය ඇත සොමි පරසින හපපා මුතු කැට කියලා ගල් කැට අවුලන්න එපා. ඔබ වෙත ඉන්න අය ඇත සොමි පරසින හපපා මුතු කැට කියලා ගල් කැට අවුලන්න එපා. ඒ පිරිසිදු මව් පිරිවලටද ගෞරවය තබා. ඒ පිරිසිදු මව් පිරිවලටද ගෞරවය තබා. මගේ ඔබතන පිළිගෙන හැදියන් හතරක් පුතා. රටට වටින මගේ සුරත සුදු පුංචි පුතා. රටට වටින මගේ සුරත සුදු පුංචි පුතා. හැමදාම හැමගේ සිංගන්නට දිරිගනින් පුතා. රටට වටින මගේ සුරත සුදු පුංචි පුතා. ආසියාදපති යකෝ මම මේ කල්පනා කළේ මේ රාජමාලිගාවේ මේ අලුත උපන් මේ බිලිදව බලන්න හිස්සතින් නිකම්ම අත් දෙක හොල හොලව ආවනේ. ඒක නම් එහෙම තමයි ස්වාමීනි. මිනිස්සු ඒක තමයි දැන් යුතුයකම් කියලා කොටසක් තියෙනව නේද? යුතුයකම් කියලා නම් කොටසක් තියෙනවා මට ඒක අතුපසු වෙලා. මම කමක් නැහැ මම ඒකට පොඩි එකට විසිරින්න බකට් එකක් දෙන්න. මොනවා විසිරින්න බකට් එකක්. යකෝ මේ පුංචි දරුවට පුළුවන් මනුස්සෝ තාම මේ ඕවා මේ අනුභව කරන්න. අනේ දෙයන් ආද. හ්ම්. මේ මූණ ලස්සනයි නේ. ලස්සනයි කියන්නේ බලන්න ඇස් දෙක තියෙනවා නේද? මා කියපම් බලන්න කවුරු වගේද කියලා. ඇස් දෙක නම් දේවින්නාති කිව්වා. ඉතින් එතකොට මේ ගිරා හොටේ වාගේ තියෙන නහය ඔබතුමාගේ වාගේ. ඕ ඒක නම් එහෙමම පිළිලා තියෙනවා. එතකොට මූණ ඔව් මගේ වාගේ. අද ඔබේ ස්වාමීනි ඔය ඉතින් සමහරක් විට ඔබ දෙවියට මුණ ගැහෙනවනේ නිතරම වගේ මේ දරුවා හම්බෙන්න ඉන්න කාල සීමාව ඇතුළත. යවති හැමදේම මට කනෝල් දේවල් උනත් මම සේනාධිපති ලබා දුන්නානේ ස්වාමීනි. ඒක තමයි. ඇත්තම මේ සතුරු නම් කියා ගන්න බැරි සතුරක්. ඔව් ස්වාමීනි පොදෙන්න. අසුන් ගන්න කුමාරිකාවනේ ඔබ අසුන් ගන්න. මයි පුතා අඬන්න තියෙනවනේ පුතා. අනේ දෙවියන් වහන්සේ අනේ දෙවියන් වහන්සේ චන්ද්‍රභාරති මහරත්තුමනි අනේ චන්ද්‍රභාරති මහරත්තුමනි අනේ දෙවියන් වහන්සේ මංගල ස්වාමීනි කවුද මිනිහෝය අනේ දෙවියන් වහන්සේ ස්වාමීනි කවුද බලන්නේ? අන්දාසකට බුදුන් ඔබ වහන්සේ එකතට අනුකම්පා කරන වදාරසෙක් පදේවන් වහන්සේ මංගල යකෝ මේසා විශාල සන්තෝෂෙන් සතුටින් ඉන්නේ මේ රාජ මන්දිරයට ඒ වගේ මගේ ප්‍රියතර කුමාරිකාව අද කොයිතරම් සතුටින් සන්තෝෂෙන් ඉන්නද කියන මට තේරෙන්නේ නැද්ද? තමයි ස්වාමීනි. මේ කොහෙවත් යන මහල්ලක් අරගෙන කොහෙවත් යන එකෙන් ගුස්සකට පොදකට යකෝ මෙතන කවුද මේ? අනේ දෙවියන් වහන්සේ මේ මාව මේ ලෝකෙට බිහි කරපු මගේ දයා බ්‍රහ්මා දෙවියන් වහන්සේ මගේ මෑණියන්ට දරුණු රෝගයක් වැළඳිලා දෙවියන් වහන්සේ මාතේ මේ අවස්ථාවේ අනේ දෙවියන් වහන්සේ අනේ ස්වාමීනි මාතේ මගේ මෑණියන්ට මෙදෙහිදකම් කරගන්නට මාතේ කිසිවක් මිල මුදලක් නැහැ අනේ දෙවියන් වහන්සේ මගේ මෑණියන් සුවපත් කරගන්න රාජ වෛද්‍යවරයෙක් ළඟට කැඳාගෙන යන්න අනේ දෙවියන් වහන්සේ මට එක මසුරුමක් ලබා දෙන්න. මොනවා ස්වාමීනි? මංගල බලන්නකෝ. යකෝ ඔබ මේ රාජමාලිගාවේ සේවය කරන එකට මම ඔබට ගැළපෙන වේතනයක් දෙනවා. ඒක තමයි. ඊට අමතරව යකෝ ඔබලා මේ ඇවිල්ලා රාජමාලිගාවට මටකෙන් ඉල්ලන වෙලාවට ඔබට මසුරන් දෙන්න රෝහිතෝ දෙක මං උම්මත් එකක් කියලා. අපේ සතුට බින්දරේට බාධා කරුවා. මෙතෙක් වෙලා තිබුණු සතුට විනාශ කරුවා. කාලකන්නේ තිරිසන. මෙතනින් පිටට බලන්න ස්වාමීනි. මෙන්න මේ තෝගේ මෙහලා තරගෙන මේ ඉතාලේ පිටවල බලයකෝ. අනේ දෙවියන් වහන්සේ. අනේ දෙවියන් වහන්සේ යත්තදනු කම්පා කරන දෙවියන් වහන්සේ. මේ ලෝකේ තමම
තමම මේ ලෝකෙට බිහි කරපු මෑණියන්ට වැඩි තවත් පහදල දේවල් වහන්සේ වස්තුවක්. අනේ දේවල් වහන්සේ එහෙමනම් මට මතුනමක් ලබා දීමට ඔබ වහන්සේ මැනවනවා. දේවල් වහන්සේ ඔබ වහන්සේගේ ඉස්තාලේ හිර කරලා ඉන්න ඒ අස්වෙන්න ලබා දෙන්න. අස්වෙන්න තම්බලා දෙන්න. මට කොල්ල මිටක් දෙන්න. මගේ මෑණියන්ට තම්බලා දෙන්න දේවල් වහන්සේ. ස්වාමීනි මගේ මෑණියන් සුවපත් වෙන්න. එපා ස්වාමීනි ටිකක් පත් දෙන්න එපා. මංගල මට වතාවක් ආදරෙන් කිව්වා. දෙවන වතාවක් මම අවධාරණය කියන්නේ. මේ කියන්නේ අවසාන වතාවට. ඔය මහල්ලට අරගෙන මේ රාජමාධ්‍යයෙන් පිට වෙනවද නැද්ද? මට අනුකම්පා කරන්න දේවල් වහන්සේ. මට අනුකම්පා කරන්න දේවල් වහන්සේ. දහවුරු බැලියා. මේ ලෝකේ අපිට අම්මට ඉත වැඩි උතුම්වක් තවත් කොයි මගේ මෑණියන්ට දරුණු රෝගයක් වැළඳිලා තිබෙන දේවල් වහන්සේ. ඔව් ස්වාමීනි මොනවා කියේ මංගල? මොකද දරුණු රෝගයක් වැළඳිලා තියෙන කියලා කියන්නේ. ඇයි? මොකක්ද කියපන් බලන්න වැළඳිලා තියෙන දරුණු රෝගය? ඉක්මනට කියපන් මොකක්ද කියලා. දේවල් වහන්සේ. මගේ මෑණියන්ට වැළඳිලා තිබෙන්නේ සුව කරන්න බැරි ලේ අතිසාරය. අනේ ස්වාමීනි අනේ ඔය ආනන්ද බලි. ඉක්මනට ස්වාමීනි ඉක්මනට අපි අනේ ඉතින් ලේ අතිදාරේද? අනේ මොකද ඒ වගේ බෝඩ රෝගයක් තියෙන එකෙක් අපේ රාජමාලිගාවට ගෙනාවේ? අනේ මහබුදුමා මට මේ ලෝකේ කියන්නේ කෙනෙක් නැහැ. මම මේ රාජමාලිගාවේ මෙච්චර කාලයක් සේවය කරන හින්දා මහරජු රුමාගෙන අනුකම්පා කරයි කියලා හිතාගෙන තමයි මම මයිනියන් රගෙන ආවේ. ඒ කම්පාව අපි ගාව නැත්තොත් අනිතරේ මෙතෙන් එනකොට තෝයිතෝගේ අම්මයි හිටියොත් අපි දැන් නම් මෙතන පාවනවා. බලන්න හිටපියව. අනේ මහසඳපතුමා යන්න බා අනුකම්පා කරන්න වාසයන්ට මත අනුකම්පා පුතාට මහින්ද කරදරයි නේද පුතේ. නෑ මගේ රත්තරන්ගම්මා මම කොමක් කරලා හරි මගේ රත්තරන්ගම්මා බේර ගන්නවා. එන්න මගේ රත්තරන්ගම්මේ. ඔව් මම මොලේ දෙයක් කරලා හරි මගේ රත්තරන්ගම්මා බේර ගන්නවා මම. ඔව් මගේ රත්තරන්ගම්මා කරදරයි පුතේ. මංගල තම මෑණියන් රජන මගේ රත්තරන්ගම්මා අප්පා මගේ රත්තරන්ගම්මා ඉන්න මම කුමක් කරලා මගේ අම්මා බේර ගන්න. පුතේ මගේ දේවගන්ට ගිලෙන්නේ නැහැ පුතේ. අප්පා ඔබින් අප්පුලගේ කුලේ ඔතන සබ්බේ ඉන්න. පුතේ මගේ පුතා පපුවා ආයි මගේ පපුවා පුතේ Amma, kadarin Amma, pambeli ada kenapa? Amma, udah, Amma, ini, Amma.
මගේ රත්තරන් අම්මා ඔබෙන් මේ ඇතේ නෑ මට මගේ වැහියන් බේරගන්න තිබුණා අම්මා සුදු කරුණා විදානේ ඔබගේ මොහිල් පැදුනා පිප්පවදා මාව තුරුලේ හොවාලා අමද කරුණා නිදානේ ඔබගේ මොහිල් පැදුනා පිප්පවදා මාව තුරුලේ හොවාලා समाजे में तरफ तरुण किया गुरु की हम दीन की बच्ची तुमने मगर तरंगा अम्मा कहना हरिदास मगर अम्मा पुत्र तेरा बनवा प्रार्थना करना मगर अम्मा पुत्र इन दोनों मगर वीको पे पायो लाया मगे चेतना एको में पायो तू मिलवा गई मगे चेतना पालू सुख दुख वेदना पालू सुख दुख वेदना अम्मा बगिल सीधी गया अम्मा अम्मा अमद करुणा निदाने बगे मोहिल पैदुना पिप्पावला पाव तुरुले वाला माने अम्मा करुणा निदानी उपगे मोहिल पैदुना पिप्पावला पाव तुरुले वाला मनलऊ अम्मा
තුන දාලා තම්බලා දෙන්න. පොල්ල පිට දුන්නේ නෑ මගේ මෑණියන්ට තම්බලා දෙන්න. චන්ද්‍රමාර්ගී දුප්පත් අපගේ හදවතේ ඇවිල්ලා කින්න. මේ මුළු මහත් රාජ්‍යම එක මොහොතේ කිරිබත් කරන්න පුළුවන් මංගලා වල තෝර හොයාගෙන.